Hello guys, welcome to my YouTube channel. ඉතින් අදත් මම අලුත් vlog එකක් අරන් ආවා. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්නව නේද? අපි දෙන්නත් එක්ක අද මේ යන්නේ උනේම ලංකාවේ ලොකුම water park එක වෙන බණ්ඩාරගම තියෙන Pearl Bay water park එකට. ඉතින් ඔයාලත් එන්න අද අපිත් එක්ක water park යන්න. බණ්ඩාරගම ටවුමේ ඉඳන් විනාඩි 15ක්වත් යන්නේ නැහැ මේ තැනට යන්න. ඉතින් ඔයාලා ස්විමිං වෙයර්ස් එහෙම අරගෙන යනවා නම් මෙන්න මෙතන ෂොප් එකක් තියෙනවා Pearl Bay එක ළඟම. මෙතන රුපියල් 900 ඉඳන්ම ටී-ෂර්ට් පෑන්ට් එහෙම තියෙනවා. ඉතින් ඔයාලට මෙතනින් අඩු මිලට ගන්න පුළුවන්. මොකද ඇතුලේ තියෙන ඒවා ගාන වැඩි හින්දා. හරි ඔන්න අපි ආවා. මේ තියෙන්නේ Pearl Bay entrance එක. මෙතන ඉඳන් ගොඩාක් දුරට යන්න ඕන මේ ටිකට් කවුන්ටර් එක ගාවට යන්න. පාර්කින් තින්නේ ගොඩාක් එහාට වෙන්න. ඉතින් යන්කෝ අපිත් එක්ක. ඉතින් මේ තියෙන්නේ යාළගේ පාර්කින් ඒරියා එක. ලොකු ස්පේස් එකක් තියෙනවා අපිට පාර්කින් වලට. අද ලොකු ක්‍රවුඩ් එකක් නැහැ තාමට නම්. ඉතින් අපි ඉක්මනට ටිකට් කවුන්ටර් එක ගාවට ගියා ටිකට් ගන්න. මේ ස්ටාෆ් එකෙන් හොඳ සර්විස් එකක් අපිට දෙනවා. ඉතින් මෙතනට ගියාම යාළ මුලින්ම අපිට පැකේජස් ගැන කියනවා. ඒ වගේම යාළ බලනවා මේ වෝටර් ඇක්ටිවිටි කරන්න පුළුවන් ස්විමිං වෙයර්ස් තියෙනවද කියලා. ඒ වගේම කෑම වතුර බෝතල් වගේ දේවල් අපිට ඇතුළට අරගෙන යන්න බෑ. ඉතින් මෙතන වෝටර් ඇක්ටිවිටීස් විතරක් නෙමෙයි ෆ්ලෑෂ් බේ ඊට අමතරව ස්පීඩ් බේ, ටාගට් බේ, ඇරෝ බේ වගේ වෙනම සයිට් තියෙනවා. එතකොට ෆිෂ් තෙරපි වගේ ඒවත් මේ වගේ තියෙනවා. අපි අද යන්නේ වෝටර් ඇක්ටිවිටීස් වලට. ඒ කියන්නේ ෆ්ලෑෂ් බේ එකට. එයාලගේ දෙසැම්බර් වලට වගේම ජනවාරි වලටත් අලුත් ඔෆර්ස් තියෙනවා. ඉතින් එයාලගේ වෙබ්සයිට් එකට ගියොත් ඔයාලට යන්න කලින් ඒවා දැනුවත් වෙලා යන්න පුළුවන්. අපි ගෙනියන බඩු, බෑග්ස්, හෙල්මට්, ඇඳුම් වගේ දේවල් දාන්න අපිට ලොකර්ස් ගන්න පුළුවන් මෙතනින්. එක ලොකර් එකක් වෙනවා රුපියල් 700ක්. ඉතින් අපි තෝරගන්න පැකේජ් එකට අනුව මේ වගේ බෑන්ඩ් එකක් අපේ අතේ බඳිනවා. මේක Pearl Bay එකෙන් එළියට යනකම්ම අපිට ගලවන්න බෑ. ඒ වගේම තමයි ඔයාලා ස්විම් වෙයර්ස් අරගෙන ආවේ නැත්නම් ඔයාලට මෙතන ෂොප් එකක් තියෙනවා ස්විම් වෙයර්ස් ගන්න. මෙතන පොඩ්ඩක් ගාන වැඩි. කැමති අයට මෙතනින් ගන්න පුළුවන්. අපි දැන් යන් changing rooms කොහෙද තියෙන්නේ කියලා බලන්න. මේ පල්ලෙහා තියෙන්නේ ජෙන්ස්ලට, ඒ වගේම ලේඩීස්ලට තියෙන්නේ මීට උඩ තට්ටුවේ. එතනට යන්නේ මේ පාරේ. අපි ගන්න ලොකර්ස් තියෙන්නේ මේ changing rooms ඇතුළෙම තමයි. QR කෝඩ් එකක් තියෙනවා අපේ අතේ තියෙන බෑන්ඩ් එකේ. ඒකෙන් තමයි ඒවා ඕපන් කරන්නේ. මම ගිහින් මුලින්ම චේන්ජ් කරගෙන ආවා. දැන් අයියේ එනකම් මම මේ sun cream ඇප්ලයි කරා. ඔයාලත් අනිවාර්යෙන් sun cream ඇප්ලයි කරගෙන යන්න. හරිම අවුවයි මේ හරිය. ඉතින් මම ගිහිල්ලා එද්දි දැන් තියෙන ස්කින් කලර් එක නෙමෙයි තියෙන්නේ. ඔයාලම බලන්නකෝ පුදුම අවුවක් තියෙන්නේ. මේ තියෙන්නේ ස්පීඩ් බේ එක. මෙතනට අපිට වෙනම පැකේජස් තියෙනවා.
දැන් මම මේ ඉන්නේ කිඩ්ස් පූල් ඒරියා එකේ. මෙතන අපිට චිල් වෙන්න පුළුවන්. හැබැයි මේ රයිඩ්ස් වල අපිට යන්න බෑ. මෙතන ඒජ් ලිමිට් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 12න් පහළ ළමයින්ට විතරයි මෙතන රයිඩ්ස් වල යන්න පුළුවන්. එකපාරට තනියම යන රයිඩ්ස් වල යන්න බැරි හින්දා මං කිව්වා අපි දෙන්නම යන් කියලා. ඒ නිසා අපි උඩට ආවා. දැන් මේ ටිකක් බය වෙලා ඉන්නේ. අනිත් අය යන දිහා බලාගෙන ඉඳියා. මේ දැන් අපේ ටර්න් එක. බලමු කොහොම වෙයිද කියලා. අපිට කැමරා අරගෙන යන්න පුළුවන් මේ රයිඩ් වල යනකොට. හැබැයි ෆෝන්ස් අරගෙන යන්න බෑ. කැමරාවත් අරගෙන යනවා නම් සේෆ්ටි විදිහට වෝටර්ප්‍රූෆ් බෑග් එකක් අරගෙන ඒක කරේ ඉල්ලගෙන යන්න ඕනේ. එහෙම නැතුව ස්ටික් වල එහෙම අරගෙන යන්න දෙන්නේ නැහැ. ෆෝන් එක යූස් කරන්න පුළුවන් සාමාන්‍ය නෝමල් ඒරියා වල ෆොටෝස් ගන්න විතරක්. මේ රයිඩ්ස් වල යනවා නම් අරන් යන්න පුළුවන් කැමරා විතරයි. ඒත් සේෆ්ටි විදිහට විතරයි. මේ රයිඩ් එකේ ඇතුළ නම් ටිකක් ලස්සනට තිබුණා. අර පේන කුහරයෙන් අපි එළියට ඇවිල්ලා තමයි මේ වට දෙක තුනක් කැරකිලා මේ කුහරයෙන් අපි එළියට යන්නේ. දැන් අපි යන්න හදන්නේ අර පේන කහයි රතුයි රයිඩ් එකේ. ඒක ටිකක් ලොකුයි වගේ පේනවා. අපි ගිහින් බලමු. ඒක ඇතුළේ නම් හරිම ලස්සනයි. මෙන්න මේ ලොකු මේවකේ ටිකක් උඩට යනකොට තමයි පොඩක් බය වුණේ. නැත්තම් බය ඇරුණා ඒක ඇතුළේ ලස්සන දැකලා. අපිට මෙතනදී කිසිම දෙයකට බය වෙන දෙයක් නැහැ. රයිඩ් එක පටන් ගන්න තැන වගේම ඉවර වෙන තැනත් ලයිෆ් ගාඩ්ලා ඉන්නවා. එයාලා අපිව හරියට ගයිඩ් කරනවා. ඉතින් එයාලා කියන විදිහට කරොත් අපිට කිසිම බය වෙන දෙයක් නැහැ. මෙතන තියෙන ඒවායින් බයම හිතන එක තමයි මේ. අයියා ගියාට පස්සේ මම යන්නේ ඉන්දියේ. හැබැයි එයා කිව්වා මට මේක යන්න එපා බය වෙයි කියලා. අර සයිඩ් එකේ තිබුණ ඔක්කොම රයිඩ් එන්ජොයි කරලා අපි දැන් ආවේ තනියම යන්න පුළුවන් ඒ වගේ යන්න. මුලින්ම මම තමයි යන්නේ මේ තැඹිලි පාට එකේ. එයාලා කියලා දුන්නු විදිහට මම ඉතින් කරා. හැබැයි මම මගදුරක් යද්දි බය වුණා. මොන බලන්නකෝ. අනේ වන්දා මම හරිම බයයි මේ වගේ ඒවට. මම මෙතනින් ගියෙත් මේ කහයි නිලුයි රතුයි එකේ තැඹිලි පාට එකේ විතරමයි. මෙන්න මේකෙදි මෙච්චර දුරට එන්න පුළුවන් වෙන්නේ යාලා කියන හරිම ටෙක්නික් එකට කරොත් විතරයි. මම ගිය පළවෙනි පාර එකේ නම් මාව මේ ළඟම වැටිලා ගිලුණා නහයට වතුර ගියා. දෙවෙනි පාර ආපු එකේ නම් ලස්සනට ආවා. දැන් අපි යමු මගේ ෆිෂ් තෙරපි එක කරගන්න. ඉතින් මෙතන රුපියල් 500ක් අය කරනවා විනාඩි 20කට. ඔයාලට මෙතනින් උනත් පේ කරලා කරගන්න පුළුවන්. එහෙම නැත්නම් එන්ට්‍රන්ස් එකේදී ටිකට් කවුන්ටර් එකට කියලා මේක ඇඩ් කරගන්න පුළුවන්. හෙලෝ යාළුවනේ අපි දැන් කන්න තැනක් හොයනවා. අපි ගාව සල්ලිත් නැහැ මේ වෙලාවේ. නෑ අපි QR එකට අපේ සල්ලි දාගන්න පුළුවන් කෑෂ් මේ ඇඩ් කරගත්තේ නැහැ. ඇඩ් කරගන්න පුළුවන්. ඇඩ් කරගත්තේ නැහැ කෑෂ්. ආයි යනවා අපි බෑග් ළඟට ගිහිල්ලා සල්ලි
මේ දැන් ඔයාලට පේන්නේ අපිට ලොකර්ස් වෙනුවට ගන්න පුළුවන් කබානාස්. ඔයාලට මේ කබාන එකක් වුණත් ගන්න පුළුවන් තීම් එකක් වගේ යනවනම් මේ වගේ එකක් ගන්න එක ලේසි. මම හිතන්නේ මේක 10,000 වගේ වෙනවා එක කබාන එකක්. මේ තියෙන්නේ මෙතන පූල් ඒරියා එකත් එක්ක කිඩ්ස් පූල් එක තියෙන්නේ මෙතන. එතනම තමයි කැන්ටින් එකක් තියෙන්නේ. අපි දැන් යමු ලන්ච් එක ගන්න. මේ තියෙන්නේ යාළගේ මෙනු එක. ඔයාලා වීඩියෝ එක ස්ටොප් කරලා මේ මෙනු එක බලා ගන්න. අපි යන වෙලාවේ තිබුණේ සෙට් මෙනු විතරයි. අනිත් ඒවා ඉවර වෙලා. ඉතින් අපි සෙට් මෙනු එකකුයි අයිස් කොෆි එකකුයි තමයි ගත්තේ. සෙට් මෙනු එක වුණා රුපියල් 1000ක්. අයිස් කොෆි එක වුණා රුපියල් 600ක් වගේ. ඉතින් මේ ගානට මේ දෙකම වර්ත් හොඳ රසට තිබුණා. ඇත්තටම රසයි. අපි ලන්ච් එකෙන් පස්සේ කැමරා ෆෝන් එහෙම ලොකර් එකට දාලා ආයිත් ගිහලා එන්ජොයි කරලා ආවේ. ඉතින් දැන් වෙලාව 5:00 විතර ඇති. මේක 6ට ක්ලෝස් කරන නිසා අපි දැන් ඉක්මනට යන්න ලෑස්ති වෙන්න ඕනේ. මම ඔයාලට අපි දෙන්න ගත්ත පැකේජ් එකේ ප්‍රයිස් කියන්නම්. අපි දෙන්නටම වුණා 11,000ක් ෆ්ලෑෂ් බේ එකට විතරක්. ඒ කියන්නේ එක්කෙනෙක්ට 5,500ක්. එතකොට ලොකර්ස් වලට වෙනම, ෆුඩ්ස් වලට වෙනම, එතකොට ෆිෂ් තෙරපි වලටත් වෙනම අපි ගන්න ඕනේ. පර්ල් බේක් ඇතුලේ කැමරමන්ස්ලා ඉන්නවා හැමතැනම. යාලා අපේ රැන්ඩම්ලි ෆොටෝස් ගන්නවා. අපිට යන්න කලින් චෙක් කරලා බලලා අපේ ෆොටෝස් අරගන්න පුළුවන් මෙතනින්. ඉතින් ওই විදිහට තමයි අද අපේ දවසේ ගෙවුනේ. මං හිතනවා ඔයාලට මේ vlog එකෙන් ගොඩක් වැදගත් දේවල් දැනගන්න ලැබෙන්න ඇති කියලා. මගේ vlog එක ගැනත් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි ආයිත් අලුත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි.